පහුගිය අවුරුදු 10ක කාල සීමාව ඇතුළතදී අපේ රටේ නිල වශයෙන් වාර්තා වෙච්ච ළමා අපයෝජන ප්‍රමාණය සංඛ්‍යාත්මකව ගත්තොත් ලක්ෂයක් ඉක්මවලා තිබෙනවා. ඒ කියන්නේ අවුරුද්දකට අඩුම තරමේ ඍජු හා වක්‍රාකාරීන් ළමා අපයෝජන ක්‍රියා 10000කට වැඩි ප්‍රමාණයක් සිදුවන රටක් බවට අපේ රට පත් වෙලා තිබෙනවා. මෙතන මේ ළමා අපයෝජන වලට ලක් වෙන්නේ කවුද? පෙර පාසල් දරුවන් ඒ වගේම තමයි පෙර පාසල් අවධියට පෙර දරුවන් පවා අපයෝජන ක්‍රියාවන්ට ලක්වීම සිද්ධ වෙනවා. ඒතර බොහෝ විට මේ අපයෝජනයේදී අපයෝජකයා බවට පත් වෙන්නේ මේ දරුවා අවට පරිසරයේම ගැවසෙන කෙනෙක්. පාසලේ ගුරුවරයා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පෙර පාසලේ ගුරුවරයා වෙන්න පුළුවන්. තමාගේ පවුලේ කිට්ටුම හිතවතියක් වෙන්න පුළුවන්. නැත්නම් තමාගේ පියාගේ හෝ මවගේ අදාළ සමීප ඥාති සම්බන්ධතාවක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. සමහර විට තමාගේ පවුලේ අනිත් සහෝදර සහෝදරියන් සමග ආශ්‍රය කරන යහළුවන් මිත්‍රයන් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපි ළමයින්ව රැකබලා ගැනීම සඳහා ඔවුන් සම්බන්ධ වගකීම බාර දෙන ආයතන ඇතුලේ ළමා අපයෝජන ක්‍රියා සිදු වෙන බව පසුගිය කාලේ අපි දැක්කා. ආගමික සිද්ධාස්ථානවල ඒ වගේම තමයි පරිවාස භාරයේ සිටින සමහර දරුවන් සමහර විට පාසල්වල පෙර පාසල්වල දරුවන් නවාතන් කිරීම තිබෙන ස්ථාන ඒ වගේම තමයි අනවසරයෙන් නිත්‍යානුකූල නොවන විදියට ළමයින්ව මෙහෙකාර සේවයට යොදාගෙන තිබෙන ස්ථාන සමහරට සිංගමනයේ යෑම සඳහා ළමයින්ව භාවිතා කිරීම මේ වගේ බොහෝ වපසරියක් ඇතුලේ ළමයිව නිරන්තරයෙන්ම අපයෝජනයට ලක් වෙනවා. මේ අපයෝජන ඇතුලේ ලිංගිකව අපයෝජන ලක් කිරීම වගේම වෙනත් කායික සහ මානසික ක්‍රම හරහා දරුවන්ව කායිකව සහ මානසිකව පීඩාවට පත් කිරීම දිගටම මේ අපයෝජන ක්‍රියා තුළ සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මේ බොහෝ විට අපයෝජකයා නැත්තම් තවත් දරුවෙක් අපයෝජන ලක් කරන පුද්ගලයා ඔහු ළමාවදියේදී මේ වගේ අපයෝජන වලට නිතර ලක් වෙච්ච කෙනෙක් වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. ඒ වගේම තමයි මේ දරුවන්ට එතනින් එහාට ගිහිල්ලා ලිංගාශ්‍රිතව බෝවන රෝග වලට උන් ගොදුරු වෙන්න පුළුවන්. දිගුකාලීන මානසික රෝග තත්ත්වවලට උන් ගොදුරු වෙන්න පුළුවන්. උන්ගේ පාසල් අධ්‍යාපනයේ කඩා වැටීම නිසා, උන් මත්ද්‍රව්‍ය වලට ගොදුරු වීම නිසා, උන් සමාජයට හානිකර තරුණයන් නැත්තම් තරුණියන් කොටසක් බවට පත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ අපයෝජන වලට ගොදුරු වෙන්නේ ගැහැණු දරුවන් විතරක් නෙමෙයි, වැඩිහිටි පිරිමින් අතින්, වැඩිහිටි කාන්තාවන් අතින්, සමහරට පාසලේ අධ්‍යාපනය ලබා දෙන ගුරුවරියන් අතින්, කාන්තා කණ්ඩායම් අතින් කුඩා දරුවන් පිරිමි දරුවන් අපයෝජන ලක්වීමත් සමාජය තුළ සාපේක්ෂව සුලභ බව මීට පෙර ළමා ආරක්ෂණ අධිකාරිය අනාවරණය කරගෙන තිබුණා. අපි ඉල්ලන්නේ මේක වළක්වා ගැනීම සඳහා පියවර ගැනීම කරන්න ඕන. මේකේ ලොකු වගකීමක් තිබෙන්නේ දරුවාගේ මවට පියාට සහ පවුල් ඒකකයට, ඊට පස්සේ පාසලට හා සමාජයට. ඒතර මේ එක පිරිසක් හරි තමන්ගේ වගකීම් ඉෂ්ට කරන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම දරුවන් අපයෝජනයට ලක් වෙන්න පුළුවන්.